ශ්‍රී ලංකා රජය සහ ඊශ්‍රායල් රජය අතර ඇති කරගත් ගිවිසුමකට අනුව නිවාස පාදක සාතු සේවා රැකියා අවස්ථා රැසක් ලැබී තියෙනවා. මේ සඳහා තෝරාගත් පළමු කණ්ඩායම මේ වන විටත් පිටත්ව ගිහින් ඉන්නේ. ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 5කට අධික වැටුපක් ලබාගත හැකි මෙම අවස්ථාව මගහරින්න නම් එපා. මුලින්ම වසර 2 කාලයක් සඳහා රැකියා ගිවිසුම් ලැබෙන අතර පසුව සේවා යෝජකයාගේ කැමැත්ත පරිදි එය දීර්ඝ කරන්නත් නියමිතයි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අන්තර්ජාල වෙබ් අඩවියට ගිහින් මුලින්ම මාර්ගගත ක්‍රමයට මේ සඳහා අයදුම් කළ යුතුයි. ඉන්පසු ලොතරැයි ක්‍රමය ඔස්සේ ඔවුන්ව තෝරා ගැනීම සිදු කරන්නේ ඊශ්‍රායල රජයේ ජනගහන හා සංක්‍රමණික අධිකාරිය මගින්. එහිදී තෝරා ගන්නා අයදුම්කරුවන් එම අධිකාරිය මගින් නම් කරන ලද ආයතනයක් ඔස්සේ සිදු කරන සම්මුඛ පරීක්ෂණයකට සහභාගී විය යුතුයි. අයදුම්කරුවන්ගේ හැකියාව සහ කුසලතාවය මත තමයි ඔවුන්ව තෝරා ගනු ලබන්නේ. මෙම රැකියා සඳහා අයදුම් කිරීම සඳහා අවශ්‍ය වන සුදුසුකම් සපුරාලන ඕනෑම අවස්ථාවක මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. එම සුදුසුකම් අතර වයස අවුරුදු 25-45 අතර වීම, උස මීටර් 1.5ට වඩා වැඩි වීම, බර කිලෝ 45ට වඩා වැඩි වීම, ලංකාවේ පිළිගත් ප්‍රායෝගික හෙද පුහුණුවක් අවම වශයෙන් මාස 11ක් ලබා තිබීම, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කෙයාගිව පාඨමාලාව දින 45ක් සම්පූර්ණ කර තිබීම, වසර 10ක පාසල් කාලයක් සම්පූර්ණ කර තිබීම, මින් පෙර ඊශ්‍රායලයේ සේවය කර නොතිබීම වැනි සුදුසුකම් දක්වා තිබෙනවා. මේ පිළිබඳ වැඩි විස්තර සඳහා එහි ලින්ක් එකත් අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලායි තියෙන්නේ. මේ වගේ තවත් අවස්ථාවන් ගැන දැනගන්න දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරගන්න.